ඉතින් වෙනදාම ඔයාලම ආයුබෝවන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඉස්සෙල්ම කියන්න ඕන මම මගේ channel එකේ name එක change කරා. ඉතින් කලින් තිබ්බ name එක තමයි Shehan Tech Pro කියන name එක. ඉතින් මම මේක වෙනස් කරා Cyberhack SL කියන නමට. ඉතින් මට ඕනේ unique name එකක් පාවිච්චි කරනවා YouTube channel එකට. ඉතින් Shehan Tech කියන name එක ගොඩක් තැන්වල භාවිත කරලා තිබ්බා. ඉතින් අන්න ඒ නිසා මට unique name එක ඕන නිසා මම Cyberhack SL කියලා මගේ channel එක name එක change කරේ. ඉතින් ඒකේ ටිකට් ගැන වැඩි හිතන්න යන්න එපා. ඉතින් unique නිසා තමයි මම මේ name එක තෝරගත්තේ. ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. සෑහෙන කාලයක් කියන්නේ මාස ගානකට පස්සේ. මාස 5කට විතර පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් දිවි හේතුන් වල මට වීඩියෝ දාන්න බැරි වුණා. ඉතින් අද ඉඳන් දිගටම ඒ කියන්නේ සතියකට වීඩියෝ එකක් දෙකක් වගේ කන්ටිනියු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එක තව subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේ ඊට හැපෙත්තේ bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයාලා හරකෝ ඒ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඒක බලමු. ඒ වීඩියෝ එක කියලා. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නන්නේ කොහොමද කිසිම ගෙවීමකින් තොරව සුපිරිම ක්වොලිටියට AI වීඩියෝ එකක් හදාගන්න. ඉතින් AI ෂෝට් වීඩියෝ එකක් හදාගන්න එක. ඉතින් මේ වෙනට ඕන තරම් AI වීඩියෝ හදන්න පුළුවන් වෙබ්සයිට් ඇප් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ සමහරක් නෙවෙයි ගොඩක් ඒ හැම එකකටම වගේ අපි ගෙවන්න. ඒ කියන්නේ අපි ඩොලර් ගාණක් දීලා ඒක අරගෙන තමයි අපි මේ වීඩියෝ ජෙනරේට් කරනවා. ඉතින් මම මේ කියලා දෙන විදිහෙන් ඔයගොල්ලන්ට පුළුවන් ෆ්‍රී ඉතාම ක්වොලිටියට හොඳට ඔයා කැමති ඕන වීඩියෝ එකක් හදාගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ සරලව ඔයාට එන අදහස, ඒ කියන්නේ ඔයාට වීඩියෝ එකක් බවට පරිවර්තනය කරන්න ඕන අදහස සරලව ඉංග්‍රීසියෙන්ම සිංහල. ඒ කියන්නේ ඔයාට ඉංග්‍රීසි බැරි නම් ඔයාට තියෙන Google Translate app එක. ඉතින් Google Translate app එකේ කියලා ඔයාට අවශ්‍ය දේ සිංහලෙන් ටයිප් කරලා ඒකට අදාළ ඉංග්‍රීසි ප්‍රොම්ප්ට් එක අරගෙන ඉතින් ඒක කොපි කරලා ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ. ඉතින් මේක කරන්නේ අපි YouTube app එකේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් YouTube app එක නැති ෆෝන් එක නැහැ නේ. අද ඉතින් අපිට කරන්න තියෙන්නේ ඉතින් මේක අලුත් අප්ඩේට් එකත් එක්ක ආවා. ඉතින් ඔයාගේ YouTube එක අප්ඩේට් කරලා නැත්නම් අලුත් version එක අප්ඩේට් කරගන්න. ඉතින් අපි බලමු ඒක කොහොමද අප්ඩේට් කරගන්න කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලා යනවා Play Store එකට. Play Store එකට ගිහිල්ලා ඔයා search කරන්න ඕන YouTube කියලා. Play Store එකට ගිහිල්ලා ඔයා search කරන්න ඕන YouTube කියලා. YouTube එක search කරලා YouTube එක search කරලා පස්සේ ඔන්න ඔයාලට මෙන්න මේ වගේ උඩින්ම YouTube කියලා බලා ගන්න පුළුවන් ඔයාලගේ YouTube app එක. ඉතින් ඒක ඔයා අප්ඩේට් කරලා නැත්තම් මෙතන එහා පැත්තේ අප්ඩේට් කරලා පෙන්නයි. ඉතින් මගේ අප්ඩේට් කරලා තියෙන නිසා තමයි මගේ මේ ඕපන් කරලා පෙන්නන්නේ. ඉතින් අප්ඩේට් කරලා නැත්තම් ඔයා ඒක අප්ඩේට් කරගන්නවා. ඉතින් අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරලා ඔයා ඒක අප්ඩේට් කරගන්න. ඉතින් ඊට පස්සේ මම අප්ඩේට් කරලා තියෙන නිසා මම මෙතන ඕපන් වෙනවා. ඉතින් අපි යමු අපේ YouTube app එකට. ඉතින් YouTube app එකෙන් තමයි අපි මේ ෂෝට් වීඩියෝ හදන්නේ. ඉතින් ඔයා ඉස්සම් කරන් තියන්නේ ඔයාලට පේන මෙතන පල්ලෙහා තියෙන ප්ලස් අයිකන් එක. මෙන්න මෙතන තියෙන ප්ලස් අයිකන් එක. මම මවුස් එකෙන් පෙන්නන්නේ. මවුස් ඇරෝගේ. ඉතින් අන්නේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් ප්ලස් අයිකන් එක ක්ලික් කරාට පස්සේ දකුණු පැත්ත ඔයාලා මේ වගේ ෂෝට් කියලා බලා ගන්න ඕන පහළ. මේ ෂෝට් කියලා බලා ගන්න පුළුවන්. මොබයිල් ලින්ක් කරන්නේ. ඉතින් ෂෝට් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ උඩම තියෙන ඔයාලට මෙන්න මේ වගේ මොකද ඒක ස්ටාර් මාක් එකක්. අන්න ස්ටාර් මාක් එකේ අයිකන් එකක් තියෙනවා මෙන්න දම් පාඩට ආවේ. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන උඩ තියෙන create video, make me move, photo to video කරන්න පුළුවන්. image generate කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සෑහෙන දේවල් වලට ගන්නවා. ඉතින් මේ පල්ලෙහාවට දීලා තියෙන ටෙම්ප්ලේට් සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ප්‍රොම්ප්ට් එකක් දාලා ෂෝට් වීඩියෝ ජෙනරේට් කරන්න කියලා. ඉතින් ඔයාලට මේ ඕන එකක් අත්හදවන්න. ඉතින් මම යන මේ පළවෙනි වීඩියෝ එක ගන්න. මම ක්‍රියේට් වීඩියෝ එක ක්ලික් කරනවා. ඉතින් ඔන්න ක්‍රියේට් වීඩියෝ කියන ක්ලික් කරලා පස්සේ ඔයා ඉස්සෙල්ලා මේක කරනවා. ඔයාලට කන්ටිනියු කරන්න ඕන මෙන්න මේ වගේ. ඉතින් ඔයා බයින් එක මේක කන්ටිනියු කරන්න. ඉතින් කන්ටිනියු කරලා ඔයාලට මෙතන මේ describe what you would like to create කියලා මේ තියෙන. ඉතින් ඔයාලට තියෙන්නේ එතන ඔයාලට
එතන ඔයාගේ අදහස ටයිප් කරන්න තියෙනවා. ඉතින් ඔයාට මොකක් කරේ සිංහල අයිඩියා එකක් තියෙනවා ඉංග්‍රීසි බැරි නම් ඔයාට පුළුවන් Google Translate එකෙන් Google Translate එකේ ගිහිල්ලා සිංහලෙන් ඔයාගේ අදහස ගහලා ඒකට අදාළ ඉංග්‍රීසි prompt එක අරන් මෙතන paste කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ මම හදාගත්තා. ඉතින් මම හදාගත්තේ අලියෙක් ගහකට හැදලා දීවදයක් කන ඔය වගේ තියෙනවා. ඉතින් බලමු මේක. ඒ වගේ මම ඉතින් සිංහලෙන් ටයිප් කරලා ඒක ඉංග්‍රීසි ඒක මේක දැන් හරිද? හරි. මම දාලා දෙන්න. ඊට පස්සේ අපි දෙන්න මේ පල්ලෙහාදී ක්‍රියේට් කියලා මේ ක්‍රියේට් කියනවා ක්ලික් කරා. දැන් ක්‍රියේට් කියන ක්ලික් කරාට පස්සේ ඔන්න මෙන්න මේ වගේ එකක් පිරෙනවා. ඉතින් ඒක 100ට පිරුණාට පස්සේ තමයි ඉමේජ් ටික ඔයාලගේ ජෙනරේට් වෙන්නේ. හරිද? මේකේ ඉස්සෙල්ම ක්‍රියේට් වෙන්නේ මේ ඉමේජස් ටික. ඉතින් ඔයාලට ඒ කැමති ඉමේජ් එකකින් අදාළ වීඩියෝ එක හදාගන්න පුළුවන්. ඉතින් බලමු මේ කොහොමද කරන්න කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට අපේ ෆොන්ට් එක දාපුවම අපේ වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. මම මේ ඉමේජස් ටික කියලා ඉතින් දැන් ඔන්න මම ඉස්සෙල්ලා ගහපු ෆොන්ට් එකට අදාළ AI short වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සමහර මොනිටර් පාට කැමති මොනිටර් software එකක් ගන්න ඔයාලගේ අදහස දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් short video generate කරලා ඉතින් ඔයාලා මේක YouTube දාලා Instagram Facebook WhatsApp status නැත්නම් Telegram ඕන එක දාගන්න පුළුවන්. ඒක අහන්තර මේ වීඩියෝ වල පොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් මේ අපේ බලමු මේ කොහොමද YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඒ විදිහට අපේ වීඩියෝ ජෙනරේට් කරන්න. ඉතින් අපිට කරන්න තියෙන පළවෙනි next button එක ක්ලික් කරන්න. මේ ඇත්තම වගේ ඉතින් අපි මේ prompt එකෙන් short video generate කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට process වෙලා මෙන්න මේ විදිහට ඉතින් මෙතන මාර්ගවල මොනිටර් වීඩියෝ එක කරගන්න පුළුවන්. ඉතින් මේ AF එකක් තියෙනවා වටේ on text එකක් තියෙනවා. මේ යට තියෙන මේ ground plane ඔයාලට ඕන ඒක ඇක්ටිවේට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ වගේ ස්පීකර් ඔයාලගේ සවුන්ඩ් සිස්ටම් එක තව ඒක ඕන දෙයක් නේද ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට සරලව YouTube short video upload කරන විදිහට ඔයාලට මේ වගේ form එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් ඉතින් ගොඩ දෙනෙක් දන්නේ නැති කාරණා තියෙනවා. ඒ තමයි YouTube එක short video upload කරනවා. ඒකේ thumbnail ගොඩක් කරන්න කොහොමද? ඉතින් thumbnail අමුතුවෙන් ඇඩ් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ විදිහට උඩ මේ වීඩියෝ එකේ උඩ පෙන්සිල් මාක් එකක් තියෙනවා. ඉතින් මේ පෙන්සිල් මාක් ක්ලික් කරන්න. ඉතින් අන්න පෙන්සිල් මාක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පල්ලෙහා මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන තැනක් ඔයාලට අදාළ මේ thumbnail එක විතර යූස් කරන්න පුළුවන්. හරි. එහෙම තෝරලා ඉතින් ඊට පස්සේ උඩ තියෙන මෙන්න ඔය හරිලම ක්ලික් කරන්න. අන්න ඊට පස්සේ ඔයාලට thumbnail එක දැම්මා. ඊට පස්සේ ඔයාලට අදාළ මේ title එක මෙතනින් දාලා publish කරලා ඔයාලට මෙන්න මෙතන තියෙන upload short කියන එකේ මේ වීඩියෝ එක upload කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න කියලා. ඉතින් හැමෝටම තේරෙන විදියට පරිම සංගතන මේ කියලා දුන්නා. ඉතින් මේකට මහලුවට prompt engineering අරවද මේවද මොකද දැනන් ඉන්න ඕනේ නැහැ. ඔයාලට අදාළ ඒ කියන්නේ ඔයාලට හිතන දේ ඔයාලට ඉංග්‍රීසි වලින් type කරනකොට එහෙමයි නැත්නම් ඔයාලට සිංහලෙන් ඒක Google Translate එකේ සිංහලෙන් type කරලා ඒකට අදාළ ඉංග්‍රීසි ටික අරන් මෙතන paste කරත් ඔයාලට ඒ විදිහට වීඩියෝ හදාන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා. ඔයාලා යාළුවන්ට බලන්න මේ වීඩියෝ අනිවාර්යයෙන් share කරන්න. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මේ වීඩියෝ එක දාන්න නිසා ඔය channel එක reach අම්බන්ට පැහැලා තියෙන. ඉතින් ඒ නිසා පුළුවන් විතර මේ වීඩියෝ එක share කරලා support එක දෙන්න. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ අරගෙන අපි ආයෙ දවසක එනවා. සුබ දවසක්.